හෙලෝ කොහොමද යාලට සාදරයෙන් පිළිගන්නවා M Diary YouTube channel එකට. අද මම ඔයාලා එක්ක බෙදා ගන්න යන්නේ වෙනත්ම විදිහේ නිර්මාණයක්. ගෑනු ළමයි කවුරුත්ම කැමති දෙයක් නේද ඇලිත් බෑන්ඩ් කියන්නේ. ඉතින් අපි අද ඒ ඇලිත් බෑන්ඩ් එක තව ටිකක් ලස්සන කරලා බලමුද? අපිට ඕන කරනවා පයිප් ක්ලීනර්, ග්ලූ ගන් සහ ඇලිත් බෑන්ඩ් එකක්. කොහොමද මේ පයිප් ක්ලීනර් යොදාගෙන ඇලිත් බෑන්ඩ් එක අපි ලස්සන කරගන්නේ කියලා බලන්න ඉක්මනින්ම යමු වීඩියෝ එකට. කලින් පෙන්නපු විදිහට මල් ටිකක් හදාගෙන ලෑස්ති කරගෙන ඊට පස්සේ ඇලිත් බෑන්ඩ් එකේ කෙලවර තියෙනවනේ. කෙලවර මෙන්න මේ විදිහට පයිප් ක්ලීනර් කොටසක් කපාගෙන මේ පෙන්නන විදිහට ඒ කෙලවර වැහෙන්න අලව ගන්න ඕනේ. එහෙම අලව ගත්තේ නැත්නම් එතන එළියට පේන්න බලනවා. ඒ හින්දා අනිවාර්යෙන් එතන අලවගෙන ඉන්න. ඊට පස්සේ නැවතත් පයිප් ක්ලීනර් වයර් එකක් අරගෙන අර අපි කෙලවර අලවපු තැනට ගම් ටිකක් තවරගෙන ඔන්නේ පයිප් ක්ලීනර් වයර් එක ඒ කෙලවරේ ඉඳලම මෙන්න මේ විදිහට ඇලිත් බෑන්ඩ් එක වටේට ඔතාගෙන යනවා. එහෙම ඔතාගෙන යනකොට පයිප් ක්ලීනර් අතරේ හිඩසක් ඇති වෙන්නේ නැති වෙන්න ලස්සනට සමානව ඔතාගෙන යන්න ඕන.
හදාගත්තු මල් අරගෙන ඒ මලේ යට පැත්තට හොඳට ගම් තවරලා අපි අර හදාගත්තු පයිප්ලින් ඇලිස් බෑන්ඩ් එකේ අලව ගන්න ඕන. ඔයාලට කැමති පැත්තකින් සයිඩ් එකකින් නම් සයිඩ් එකෙන් නැත්නම් හරියටම මැද්දෙන් නම් මැද්දෙන් කැමති විදිහකට මේ නිර්මාණය හදාගන්න පුළුවන්. ඉතින් මේ ඇලිස් බෑන්ඩ් එකට මේ මම හදපු මල්ම නෙමෙයි. ඔයාලා දන්න තව ලස්සන මල් වර්ග දෙනවා. මීට වඩා ලොකු විදිහට උනත් මලක් හදලා අලවන්න පුළුවන්. අපි ඇලිස් බෑන්ඩ් එක ඔතලා තියෙන්නේ පයිප් ක්ලීනර් වලින්නේ. ඉතින් ඒ නිසා අපි අලවන මල ගැලවෙන්නේ නැහැ. හොඳට ඇලවිලා හිටිනවා. ඉන්පස්සේ අපි මේ මල් ටිකයි හදාගත්තු කොළ ටිකයි ගානට මෙන්න මේ විදිහට ලස්සනට අලව ගන්න ඕනේ. මල් ටික නම් අලව ගත්තා. ඉතින් මට කලින් අමතක වුණා ඔයාලට කොලේ හදාගත්තු විදිය පෙන්නන්න. ඕන්න ඉතින් මම මේ විදියට තමයි මලට ඕන කරන ගැළපෙන විදිහට කොලේ හදාගත්තේ. ඇලිස් බෑන්ඩ් එක හදලා ඉවරුණාට පස්සේ මට හිතුණා මේ මලේ මැද්දටත් පුංචි බෝලයක් අලවන්න ඕනේ කියලා. ඉතින් මම සුදු පාට පයිප් ක්ලීනර් පොඩියට කපලා පුංචි බෝලයක් හදලා මලේ මැද්දෙන් ඇලෙවුවා. ඉතින් ඔයාලට පේනවනේ ඇලිස් බෑන්ඩ් එක හදාගන්න මහ ලොකු වෙලාවක් ගියේ නෑ. පුංචි ගෑනු ළමයෙකුට තෑග්ගක් දෙන්න උනත් ලොකු ගෑනු ළමයෙකුට උනත් ෆොටෝ ෂූට් එකකට උනත් ගොඩාක්ම ලස්සනට අපිට ඕන විදියට හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් පයිප් ක්ලීනර් ඇලිස් බෑන්ඩ් එකක් තමයි මේ. මහන්සි වෙලා හදපු එකේ ඔන්න මමත් ඔළුවට දාලා හැද බැලුවා. ඉතින් හරිම ලස්සනයි. මේක ලොකු කෙනෙකුට ගොඩාක්ම ගැලපෙනවා ෆොටෝ ෂූට් එකක් වගේ කරන වෙලාවකට. මීට වඩා මල් තව පුරවලා දාලා හදලා වගේ ගන්න පුළුවන්. අද වීඩියෝ එකෙන් මම ඔයාලගෙන් සමුගන්නවා. ආයෙත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම්.